නේද? ඔව් බය වෙන්න ඕනි. අපි නොහිතුවට ඕනම මොහොතක අපේ අසභ්‍ය ෆොටෝ එකක් ලීක් වෙන්න පුළුවන්. ඔයාට හිතේ මං කාටත් නිරුවත් ෆොටෝ යවන්න නෑනෙ කියලා. ඔයා කාටවත් නිරුවත් ෆොටෝ නොයවා වුණත් මේ දේ වෙන්න පුළුවන්. අන්න එක තමයි මේකේ භයානකම දේ. කොහොමද එහෙම වෙන්නේ? එහෙනම් රැඳින්න හැලබිම ටීවී අපි එක මේ වීඩියෝ එක අවසන් වෙනකම්ම ඔයාගේ ෆොටෝ එකක් ලීක් වෙන්න පුළුවන් ක්‍රම ගොඩාක් ගැන අද අපි ඔයාට කියලා දෙනවා. ෆොටෝ එකක් වීඩියෝ එකක් ලීක් වෙන්න තියෙන සරලම මූලිකම ක්‍රමය තමයි මේක. ඔයාගේ නිර්වත් ෆොටෝ හෝ වීඩියෝ කාට හරි යවුවනම් ඒ යවපු කෙනා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ටර්නෙට් එකට මුදා හැරීම තමයි සාමාන්‍යයෙන් වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. මේක නතර කරන්න සමහර අය එකපාරක් විතරක් ඕපන් වෙන එහෙම නැත්නම් තප්පර කීපයකින් මැකෙන්න පුළුවන් වෙන සෙටින්ග්ස් හැදුවත් ස්ක්‍රීන් රෙකෝඩ් කිරීමකින් පහසුවෙන් ඔයාගේ ෆොටෝ එක අනිත් අයගේ අතට යන්න පුළුවන්. මේ තාක්ෂණික ලෝකේ කරන්න බැරි දෙයක් නැති නිසා ඔයා ෆොටෝ වීඩියෝ යවනවා නම් යවන්නේ කාට වුණත් ඔයා මාරම අනාරක්ෂිතයි. ඔයාගේ සමාජ ජාලා ගිණුම හරි එයාගේ ගිණුම හරි හැක් වුණොත් අන්න එතනදී ඔයා ලොකු අවධානමකට මුහුණ දෙනවා. ඒ වගේම කොහොම හරි හේතුවකින් කවුරු හරි කෙනෙක් ඔයාගේ Gmail එකට ලොග් වුණොත් එයාට අපේ Google Photos වල ඉබේම access ලැබෙනවා. අපේ ෆොටෝ එක එතන සේව් වෙලා තිබ්බොත් ඉතින් සෝරිම තමයි. ඒ වගේම Google Drive එකකට අපේ WhatsApp backup එක සේව් වෙනවා. එතනින් ඔයා WhatsApp වලට හුවමාරු කරගත් ඔක්කොම දේවල් බලා ගන්න පුළුවන්. මේක තමයි ඊළඟට භයානකම දේ. එයාගේ හරි ෆෝන් එක, ලැප් එක, ටැබ් එක ඕනෙම වෙලාවක නැති වෙන්න හොරු ගන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම දෙයක් වුණත් එයා ලීක් නොකලත් හොරාට පුළුවන් ලීක් කරන්න. සමහර විට ඔයා අතින් නැති වෙන මෙමරි චිප් එකක පෙන් එකක තිබිලා වුණත් මේ දේවල් එළියට යන්න පුළුවන්. ගොඩක් වෙලාවට හොස්ටල් වල කෑම්ප් වල බෝඩින් වල ඉන්න කෙනෙක් නම් මේ අවදානම හොඳටම තියෙනවා. මේ වගේ සිදුවීම් ලෝකේ ඕන තරම් වෙලා තියෙනවා. ඔයාගේ ඩිවයිස් charge කරද්දී ඔයා නිදාගෙන ඉන්නකොට එක්කෝ වෙරිමර ගාතේ ඉන්නකොට මිතුරු වෙසින් ඉන්න හතුරන්ට ඔයාගේ පුද්ගලිකත්වය අත්පත් කරගන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඔබ ඇඳුම් මාරු කරන ස්ථාන ගැන මොකද හිතන්නේ? ඒ කියන්නේ ෆිටෝන් රූම්, පොදු වැසිකිළි, ව්‍යායාම මධ්‍යස්ථාන, සැලොන්, ජිම් මේ විතරක් නෙමෙයි. ඔයාගේ ගෙදර නාන කාමරේ, ඔයාගේ ගෙදර කාමරේ වුණත් රහසිගත කැමරාවක් තියෙනව වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා නවාතැන්හල් හෝටල් කාමර වලට යන කෙනෙක් නම් ඒත් ඔයා අනාරක්ෂිතයි. කෙනෙකුට කියන්න පුළුවන් ඒ තැන්වලදී වෙන්නේ ඇඳුම් මාරු කරන, නාන, ශරීරකෘත්‍ය කරන වගේ සාමාන්‍ය වැඩනේ කියලා. ඒත් ඔයාගේ පුද්ගලිකත්වය ලෝකෙමයි බලද්දී ඔයාට ලැජ්ජාවක් දැනෙන එකක් නෑ කියලා කියන්නේ කොහොමද? මෙච්චර කාලෙකට ලීකුණු ගොඩාක් පුද්ගලික ඡායාරූප වීඩියෝ ලීකුණේ මෙන්න මේ ක්‍රමයට. ඔයා ඔයාගේ ෆෝන්, කම්පියුටර් වගේ ඒවා කැඩුනම හදන්න බාර දුන්නු අවස්ථාවල ඔයා නොදැනුවත්ව කොහේ හරි සේව් වෙලා තියෙන ඔයාගේ පුද්ගලික ඡායාරූප පිටස්තර පාර්ශවයක් අතර ලැබෙන්න පුළුවන්. අපි ඩිලීට් කරා කියලා හිතුණු ෆයිල්ස් ට්‍රැෂ් ෆෝල්ඩර් වල හැංගිලා තියෙන්න පුළුවන්. ඩිලීට් වුණ ෆයිල් නැවත ලබා ගන්න ඕන තරම් ඇප් සහ ක්‍රම තියෙන නිසා මේවා බොහොම පහසු දේවල්.
ඉතින් අද කෙනෙක්ගේ වීඩියෝ එකක් බලලා ෂෙයා කරලා සතුටු වෙන ඔබට හෙට ඔබේම සහෝදරියගේ වීඩියෝ එකක් ලැබෙන්න පුළුවන්. ඔයාගේ එකක් වුණත් වෙන්න බැරි නෑ. ඒ හින්දා ඒකට සූදානමින් ඉන්න කියලාත් මතක් කරන්න කැමතියි. ෆොටෝ එකක් වීඩියෝ එකක් එක්ක එන මානසික සමාජීය පීඩාව වැඩිහිටියෙක් විදිහට ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනි. ඒ නිසාම අද කෙනෙක්ගේ ලීක් වුණ වීඩියෝ එකක් රස විඳින්දි බෙදා හරිදී ඒක හෙට Tamanටත් වෙන්න පුළුවන් කියලා දැනුවත් වෙලා මතක තියාගෙන මිමු. ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ දාපු සැනින් නොටිෆිකේෂන් ගෙන්න ගන්න. හෙළබිම TV අපිව subscribe කරලා bell button එකත් click කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් නැවතත් හමු වෙනකන් සුබ දවසක්.